මිනිස්සුන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්න උපයෝගී කරගන්න පිටස්තර පුද්ගලයෝ නැද්ද? දැන් කේන්තිය ආපුහම කේන්තිය ඇති වෙන්නේ කොහෙද? කේන්තිය මට තරහ යන්නේ මේ මගේ ක්‍රියාවලිය තුලනේ. තේරුම් ගන්න පුළුවන් නම් මිනිස්සුන්ට ඒ ඇති වෙන කේන්තිය මම තුලින්ම නැති කරන්න ඕන කියලා. අපේ හිතේ ඇති වෙන කේන්තියට මොකටද පිටස්තරයෝ ගාව ගන්න? ඒකට වක් කියනවා මම්මයා. ඒක මගේ ඇති වෙච්ච කේන්තියක් මේක. ඒකට පිටස්තරව සම්බන්ධ කරගන්න නරකයි. ලංකාවේ බොහෝ පවුල් පසුබිම් වල විවාහය හරි අතෘප්තිමත්. හේතුව කාරණා දෙකක් තියෙනවා. එකක් බිරිඳට ස්වාමියා සැකයි. අනිත් එක ස්වාමියාට බිරිඳ සැකයි. එහෙම නැත්නම් ඔය බේබදුකම හැබැයි කමක් මොකක් හරි මොක්කට හරි අර ඇතානියම් දෙයක්. තාවකාලික සැපයක් වෙනුවෙන් මිනිස්සු සදාකාලික දුකකට අතවනන්න හදනවන්නේ සමහරක් වෙලාවට. අනියම කියලා කියන්නේ ඒකට. ගිනියමක්ම තමයි ඒක.